එය ඇසෙන්නේ සීනුවයි. සුහර්ෂණී ධර්මරත්න සම්මානනීය කිවිදියගේ අලුත්ම කවි පොත. ඒ ඇසෙන්නේ සීනුවයි 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් වෙන්නේ. මේ පොත කියවනකොට හරිම අපූර්ව කවියක් ළඟ මගේ හිත නතර වුණා. ඉතින් මම කල්පනා කළා ඒ කවිය ඔබත් එක්ක එකතු වෙලා රස විඳින්න අවශ්‍යයි කියලා. මේ පොතේ හමුවන 10 වෙනි කවිය. කවිය නම් කරලා තියෙන්නේ කවියේ මාතෘකාව තමයි ඉදිරි අසුනේ සිට. ඉදිරි අසුනේ සිට කවිය අත්දැකීම් බවට පත් වෙන්නේ නගරයේ ඉඳලා සංකීර්ණ වූ නගරයේ ඉඳලා පරණ බස් එකක් කඳුකර මාර්ගයක් ඔස්සේ ඈත ගමකට යනවා. ඉදිරියට ඈත ගමකට යනවා. ඉදිරි අසුනේ කවුද ඉන්නේ? ඉදිරි අසුනේ ඉන්නේ මේ කවිය අපට කියන කතකයා. ඔහු ඔහේ බලාගෙන යනවා බස් එක ඉදිරියට යනවා. කවිය මෙන්න මෙහෙමයි පටන් ගන්න. කඳු මුදුනට දෙසට අපේ ගමන වංගුවෙන් හැරෙන විට එකත් පස්ව ඉඩ දෙයි කන්ද ඉදිරියට පටුවනු පෙනෙයි මාවට. එන්න පාර ඔහේ බලාගෙන අපි බස් එක යනකොට කොහේ බලාගෙන යනවා කල්පනාව පිට. එතකොට පේනවා මේ පාර එන්න නගරයේ හරියදී පාර හරිම ලොකුයි සස්වීකයි. හැබැයි කඳුකර ප්‍රදේශයේ මේ ගම දිහාවට යනකොට පාර එන්න කුංචි වෙන ආකාරය ඔහුට පේනවා. මහලුමුත් රියදුරු තියුණුය ඔහු ඇස නංවා ගනි ඔහු පරිස්සමට මග බලන හැම දරුවෙක්ම බසයට. රියදුරු මහත්මයා බොහොම මහලු පුද්ගලයෙක් බව කියවෙනවා. හැබැයි ඔහුගේ ඇස් හරි තියුණුයිලු. ඔහුගේ මේ රියදුරු සේවය පළපුරුද්ද වෙන්නේ නැති ඔහුගේ ඇස් හරිම තියුණුයි. ඔහු හරි මහලුයි. හැබැයි නංවා ගනි ඔහු පරිස්සමට මග බලන හැම දරුවෙක්ම බසයට. ඔහු ප්‍රවේශමෙන් දරුවෝ ගාව බොහොම ගෞරවයෙන් බස් එක නතර කළා. නගින් ඉස්සෙල්ලා හැම බස් එක අද්දන්නේ නැහැ. හරි පරිස්සමට මේ හැම ළමෙක්ම බස් එකට නග ගන්නවා කියලා කියනවා. කතකය නිරීක්ෂණය කරනවා. හැම දරුවෙකුටම මවක් පියෙක් අඩුම තරමින් මිත්තනියක් මාවත පටුවද ඉලක්කගත ගමනක් නගරයෙන් ගම දෙසට ඉදිරියට මේ හරිම සියුම් නිරීක්ෂණයක් මේ වෙලාවේ හම්බ වෙන මේ හැම දරුවෙකුටම එක්ක අම්මා ඉන්නවා නැත්නම් තාත්තා ඉන්නවා අඩුම තරමින් මිත්තනියක් හරි ආච්චි කෙනෙක් හරි වයසක පුද්ගලෙක් හරි මේ දරුවත් එක්ක ආරක්ෂාවට ඉන්නවා. මේක යටින් හරිම ප්‍රබල කතාවක් කියන එක්කෝ මේකේ නොකියා කියන දේ තමයි මේ කතකයාගේ තනිකම වෙන්නත් පුළුවන්. හැබැයි කතකයා වැඩිපුර ඉස්මතු වෙන්නේ නැහැ. මේ කවිය තුළ ඉස්මතු වෙන්නේ ඔහු දකින ඔහුගේ නිරීක්ෂණයට හසු වෙන දේවල්. බුදුසමිඳු පාමුල මලසුනේ අතපෙති දාස්පෙති ඇසල කටරොළු තිත්තමල් ඉදිරිය බලා ගමනේ එකට කැලැතුණු කැලැස්සුවඳක් නාස්පුඩුවග ඇමිනේ. කොහේ හෝ තැනක තියෙන මේ බෝගහක් යට වෙන්න පුළුවන් නැත්නම් ගමේ පන්සලක් වෙන්න පුළුවන් පුද සත්කාර පුද පූජා පවත්වන තැනක් වෙන්න පුළුවන්. එතන තියෙන බුදු පිළිමයක් ගාව තියෙන්නේ මෙන්න මේ මල් වර්ග අටපෙති දාස්පෙති ඇසල කටරොළු තිත්තමල්. මේ බොහොමයක් මල් සාමාන්‍ය බුදුට ගන්න මල් නෙවෙයි. මේ කැලේ පිපෙන ගමේ තියෙන මල්. හැබැයි මේව තමයි මෙතන තියෙන්නේ. මේ ඔක්කොම කවලම් වෙච්චි හරි අමුතු සුවඳක් ඇවිල්ලා ඔහුට දැනෙන්නට පටන් ගන්න මේ දකින්න බසේ පසුවන තාම මේ ක්ෂණික දර්ශනයක්. හැබැයි ඒ දර්ශනය ඔහුට අමුතු සුවඳක් මේ වෙලාවේ කිරි කරනවා. අලුත් වැස්සට වැව ඇවිත් අද පාරට වැවේ වතුර පිරීලා අලුත් වැස්සට වැව ඇවිත් අද පාරට පා දොවන්නට දියෙහි පිපි මලක් ගොඩ වී වැව ළඟින් තෙත ගසා දමා අකුලයි කුඩය. බලන්න මේ ස්වභාවික දසුණක් ස්වභාව ධර්මයේ දසුණක් යම් කිසි දියෙහි පාවෙන මල් පෙත්තක් වෙන්න පුළුවන් මලක් වෙන්න පුළුවන් මේ ජලජ ශාකයකින් ගිලිහුණු මලක් වෙන්න පුළුවන් මේ වැව උතුරලා පාරට ඇවිල්ලා නිසා ඒ වැව වතුරේ මලකුත් ඇවිල්ලා ඉන්නවා. ඒක හරිම ලස්සනට කිවිදිය රූපගත කරනවා. මේක ඇතුලේ දියෙහි පිපි මලක් ගොඩ වී වැව ළඟින් තෙත ගසා දමා අකුලයි කුඩය. මේක ගොඩට මහ පොළොවට එනවා. අර තෙත ටික ක්‍රමක්‍රමයෙන් මලෙන් දියකී යනවා. ස්වභාව ධර්මයේ දසුණක්. ඒකට ගේනවා හරි අපූර්ව ජීවමය රූපක ස්වභාවයක් අරගෙන එනවා. ඔන්න ඊළඟට කවිය. ගැබිනි මවකගේ පාමුල දනගසයි බසය හීලෑ ඇති කුසේ. මේ කවියේ හමුවන ප්‍රබලම තැන හැටියට මම දකින මේ සියලුම චරිතවල
මේ හැම චරිතයකම ගෞරවනීය මානව තෙත අපිට හමු වන තැන. ගැබිනි මවතගේ පාමුල දනගසයි බසයේ හීල එතෙකුසේ බස් එක ඊළඟට නවත්තන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් අත දික් කරාට පස්සේ නවත්තන්නේ. කොහොමද නවත්තන්නේ? හීල ඇතෙක් වගේ හීල වෙච්ච ඇතෙක් වගේ ගිහිල්ලා දන නමනවා. නතර කරනවා නෙවෙයි දන නමනවා. ඉතාමත් ප්‍රබල යෙදුමක් මේ රියදුරුතුමාගේ ජීවිතය පිළිබඳ ඒ ඔහුගේ චර්යාව පිළිබඳ ඔහුගේ සේවය ඔහුගේ ගෞරවනීය සේවය සම්බන්ධ ඔහුගේ පරිණත බව සහ ඔහුගේ උපේක්ෂාව සම්බන්ධ සියල්ල කැටිකොට තිබෙනවා ඒ කවියේ හමුවන ඒ දීපක ගුණය වඩවන තැන. ගමේ සායනයට ඇවිල්ලලු අලුත් දොස්තර එක්කෝ මේක රියදුරු මහත්මයා කියනවා ඇති මෙහෙම නැත්තම් මේ දරුවෙක් ලැබෙන්න ඉන්න මව කියනවා ඇති නැත්තම් බස් එකේ ඉන්න මගේ කවුරු හෝ කියනවා ඇති අලුත් ප්‍රවෘත්තියක් ගමේ සායනයට අලුත් දොස්තර මහත්තයෙක් ඇවිල්ලා. ඒතකොට පරණ දොස්තර මහත්තයා කවුද කියලා අපිට මේක කියන්නේ නැහැ. හැබැයි අලුත් දොස්තර මහත්තයෙක් පැමිණීම ඔවුන්ට අලුත් ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඔවුන්ගේ ජීවිතවලට යම්කිසි සුබදායි අලුත් බලාපොරොත්තුවක් රැගෙනින්නක් බවට පත් වෙනවා. ඉදිරියට එතෙන් සිට අලියා වැටුණු වංගුව අලියා හැපුණු වංගුව අසල බල්ලෙක් නැගිට හිමිහිට ගසයි කන්පට රිංගා ගනි වූ බඩයිරුගු මඩුවට හැම බල්ලෙකුටම අවැසිය හාම්පුතෙක්. මේ ඊළඟට දකින්න දර්ශනේ බල්ලෙක් කම්පට ගහලා ගිහිල්ලා බඩයිරුගු තියෙන ප්‍රදේශයක් වෙන්නට මේ ගම්මානේ මේ බඩයිරුගු මඩුවකට බල්ලෙක් ගිහිල්ලා නතර වෙන දර්ශනේ දකින්නවා. ඔහු අමතර වෙතෙන්ට ගෙනෙන අදහස තමයි හැම බල්ලෙකුටම අවැසිය හාම්පුතෙක්. අර කී කාරණේ නැවතත් තීව්‍ර කරනවා. හැම බල්ලෙකුටම අයිතිකාරයෙක් වුණ මේ ලෝකෙහි හැම ජීවියෙකුටම අයිතිකාරයෙකුටත් වඩා සහායකෙක් එහෙම නැත්නම් හිතවතෙක් එහෙම නැත්නම් යාළුවෙක් කවුරු හරි ඕනි මේ හැම ජීවියෙකුටම. පන්සල් හන්දියේ කහ ඉද්ද කැකුලක් දෙවට මුවාවෙහි බසේ එන තෙක් මග බලාගෙන මේ තවත් අමුතු දර්ශනයක්. පන්සල හන්දිය දිහාවට එනකොට කහ ඉද්ද කැකුලක් කහට පාට පොඩි එකෙක් බොහොම බලාපොරොත්තු සහගත සිතින් පාර්ථ දුවගෙන ඇවිල්ලා බලන් ඉන්නවා බස එනකන්. ඇයි එහෙම බලන් හිටියේ? ඔන්න ඊළඟට කියනවා රස කැවිලි මල්ලක් බසයෙන් ලහිකොට. ඒක අරන් ඉන්නේ කවුද කින්ද මන් දන්නේ. කවුරු හෝ වැඩි හිටියෙක් මේ නගරයට ගිය වැඩි හිටියෙක් ආපහු ගමට එනවා. ගමට එනකොට රස කැවිලි මල්ලක් අරන් එනවා. එතෙන්දී අවශ්‍ය වෙන්නේ ගේන විදිහවත් ගේන කෙනාවත් මේ බස් එකේ දරුවාගේ ලෝකයට එන රසවත්ම වටිනාම දේ රස කැවිලි මල්ල. හරියටම සිනමා පටයක සමීප රූපයක් වගේ. කවුද ගේන්නේ නෙවෙයි. රස කැවිලි මල්ලක් තමයි බස් එකෙන් බිමට පහලට බහින්නේ. දරුවා ළඟට ඉක්මනට යන්න. නගරයෙන් ගම දෙසට ඉදිරියට වංගු පල්ලම් තාර පැල්ලම් වල ගොඩැලි මුඩු බිම් මග ලකුණු සුබ නිමිති අතරින් මොනවද සුබ නිමිති? වංගු පල්ලම් තාර පැල්ලම් වල ගොඩැලි මුඩු බිම් මේවා තමයි සුබ නිමිති. මේ සුබ නිමිතිත් එක්ක බස් එක තව දුරටත් ඉදිරියට ගමන් කරනවා. හරි අවසන් වෙන්න මෙන්න මෙහෙමයි. හෙමින් වුව ඉදිරියට පාසලට ගොවි පොළට වැඩබිමට සායනයට ඉදිරියට හරිම අපූර්ව අනුත්‍රාසයක් එක්ක ජීවිතය සම්බන්ධ අමුතු වටිනා චිත්‍රයක් මවන කවියක් විදිහට මම මේ කාව්‍ය දකිනවා. ඒ තමයි මේ ලොව සිදුවන ස්වභාව ධර්මයේ සිදුවීම් වෙන්න පුළුවන්. මිනිසා විසින් මිනිස් ක්‍රියාකාරකම් හරහා සිද්ධ වෙන සිදුවීම් වෙන්න පුළුවන්. මේ හැම සිදුවීමකම තියෙනවා වටිනාකමක් තියෙන කාරණේ. හැම සියුම් සිදුවීමකම වටිනාකමක් තියෙනවා. හැම සිදුවීමක්ම ගුණ අගුණ බවින් තොරව මේ විශ්වයට විශාල බලපෑමක් කරනවා. අපේ ජීවිතවලට ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා මම හිතන්නේ මම මෑත කාලේ කියවපු ඉතාමත් විශිෂ්ට කවියක් හැටියට ඇගේ මේ කවිය ඉදිරි අසුනේ සිට කියන කවිය හඳුන්වන්න පුළුවන්. අපේ ජීවිතයට නවමානයක් අලුත් දෙයක් එකතු කරන කවියක් හැටියට මේ කවිය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරන ඔබටත් අතටපත් වුණොත් මේ කවිය කියවන්න. නැවත හමු වෙනවා.